ආයුබෝවන් Healthy and Tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි පුළුන් වගේ soft එකට කුරක්කන් තෝසෙ හදමු. පෝෂණ ගුණෙන් ඉතා ඉහළ බර අඩු කිරීමට ගොඩක් උපකාරී වෙන මේ කුරක්කන් පිටි වලින් අද අපි රසවත් තෝසෙ එකක් හදාගන්නේ. හාල් පොල් කිරි එකට බ්ලෙන්ඩරයෙන් අඹරලා ඒකට කුරක්කන් පිටිත් එකතු කරගෙනයි. මේක වෙනස්ම විදියට හදාගන්න රසවත් තෝසෙ එකක්. පැය 3ක් විතර පොඟවගත්ත මේ සුදු හාල් කෝප්ප දෙක බ්ලෙන්ඩර් ජාරයකට දාලා හාල් ටික වැහෙන නොවැහෙන තරමට පොල් කිරි එකතු කරලා සියුම් පේස්ට් එකක් විදියට අඹර ගන්නවා. පොල් කිරි හාල් වලට වැඩිපුර එකතු කරොත් එහෙම මේ විදිහේ සියුම් පේස්ට් එකක් අඹර ගන්න බැරි වෙනවා. ඒ නිසා ගානට පොල් කිරි එකතු කර ගන්න ඕන. දැන් අපි මේකට එකතු කර ගන්නවා කඩාගත්ත බිත්තර දෙකක්, ඊළඟට හොඳින් ඉදුණු ඇඹුම් කෙසෙල් ගෙඩියක්. මේ තෝසෙක රසට වගේම ගොඩක් මෘදුවට හදාගන්න අපි මේ එකතු කරන දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අමතර පෝෂණයකුත් මේ වගේ එකතු වෙනවා. ඊළඟට අපි මේකට එකතු කර ගන්නවා ඉස්තේ හැඳි භාගයක්, ඒකම තෙල් මේස හැඳි 3ක්. දැන් ආපහු සැරයක් මේ ටික බ්ලෙන්ඩ් කරගෙන අපි බෝල් එකකට දාගන්නවා. දැන් අපි මේ පේස්ට් එකට එකතු කරගන්නේ මෝලේ අඹරගත්ත කුරක්කන් පිටි කෝප්ප එකක්. මෝලේ අඹරගත්ත කියලා විශේෂ කරේ අපි ගෙදර බ්ලෙන්ඩරෙන් අඹර ගන්නවට වැඩිය සියුම් විදියට මෝලෙන් කුරක්කන් පිටි අඹර ගන්න පුළුවන් නිසා. කුරක්කන් පිටි එකතු කරගත්තේ හාල් මැනගත්ත කෝප්පෙන්මයි. දැන් මේ මිශ්‍රණය කලවම් කරගෙන යනකොට මේකේ තෙතමනය ටිකක් මදි වෙනවා. එතකොට අපිට පුළුවන් තව පොල් කිරි ටිකක් එකතු කරගෙන තරමක දියාරු පිටි මිශ්‍රණයක් විදියට මේ පිටි මිශ්‍රණය හදාගන්න. මේ බ්ලෙන්ඩර් ජාරයේ මිශ්‍රණය ටිකක් ඉතිරිලා තියෙනවා. ඒකට පොල් කිරි ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කරලා ඒකත් මේ පිටි මිශ්‍රණයට එකතු කර ගන්නවා. දැන් නැවතත් හොඳින් කලවම් කරනවා. ඇත්තටම මේ තෝසෙක උදෑසන ආහාරයක් විදියටත් ඒ වගේම මස් මාළු එළවලු වගේ දෙයක් එක්ක රාත්‍රී ආහාරයක් විදියටත් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. දැන් අපි හැඳ පැත්තකින් තියලා මේ විදියට අතින් හොඳට කලවම් කරගන්නවා. අපිට මේ වගේ දියර පිටි මිශ්‍රණයක් හම්බෙන්නේ දැන් අපි මේක වහලා පැය භාගයක් විතර පැත්තකින් තියනවා. මේ පැය භාගයකට විතර පස්සේ අපේ පිටි මිශ්‍රණය පිපිලා තරමක් උකු වෙලා තියෙන්නේ. දැන් අපි මේක හොඳින් කලවම් කරලා ලුණු එකතු කර ගනිමු. පිටි මිශ්‍රණයේ උකු ගතිය පොඩ්ඩක් අඩු කරගන්න පොල් කිරි මේස හැඳි 2-3කට ලුණු තේ හැඳි භාගයක් එකතු කරලා හොඳින් ඒක කලවම් කරගෙන මේ පිටි මිශ්‍රණයට එකතු කර ගන්නවා. ලුණු දාගත්තට පස්සේ අපිට පුළුවන් තෝසෙ හදාගන්න. ඒත් මම මේ මිශ්‍රණයට තව එකතු කර ගන්නවා කපාගත්ත ලොකු බීලුණු ගෙඩියක්, අමු මිරිස් කරාල් 7-8ක්, කරපිංචා ඉති 2ක්, ඒකම ලොකු තක්කාලි ගෙඩියක්. දැන් මේ ටික හොඳින් කලවම් කරගෙන තෝසෙ හදාගනිමු. මම මේ තෝසෙ කාද හදාගන්නේ හොඳින් පදම් වුණු රොටි තැටියක. ඔබට පුළුවන් non stick භාජනයක උනත් හදාගන්න. තැටිය හොඳින් තෙල් තවරගෙන ඊට පස්සේ අපේ මිශ්‍රණයෙන් මේ වගේ ලොකු හැන්දකින් එකක් දාලා තුනී කරගන්නවා. දැන් මේ තෝසෙක වහලා විනාඩි 1මාරක් දෙකක් විතර තැම්බෙන්න තියෙනවා. මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේ තියාගන්න ඕන. දැන් මේ උඩ හොඳට මේ විදියට තැම්බුණාට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්ත හරව ගන්න. දැන් මේ පැත්තත් වහලා විනාඩියක් විතර තැම්බෙන්න තියෙනවා. මේ විදියට වහලා මේ තෝසෙක හදාගත්තාම
ඒක මේ තෝස එක පුළුන් වගේ සොෆ්ට් වෙන්න හේතුවක් වෙනවා. තැටියේ තෙල් ටිකක් ගාගෙන අපි තව තෝස් එකක් දාගනිමු. අපට ඕන නම් මේ තෝස් මිශ්‍රණයට තව උණු වැර ටිකක් පොඟවලා බෙන්ඩ් කරගෙන ඒකත් එකතු කරගන්න පුළුවන්. පාන් පිටි පොඩ්ඩක්වත් නැති මේ පුළුන් වගේ මෙලෙක් තෝස් එක දවසක් හරි හදලා බැලුවොත් පවුල් හැමෝම ආයෙමත් ඉල්ල කනවා නුවරදීම. ඔන්න එහෙනම් ඉක්මනින්ම දවසක හදලා රස කොහොමද කියලා කියන්න ඔන්න අමතක කරන්න එපා. ඔන්න අපි ගෙදර හැමෝටම ඇති වෙන්න තෝසේ පිඟානක්ම හදාගත්තා. අපි නම් අද උදේ කෑම විදියට තමයි තෝසේ හදාගත්තේ. බලන්න මේ තෝසේ වල තියෙන මෙලෙක් ගතිය හරිම සොෆ්ට්. හාල් පිටි, කුරක්කන් පිටි වලට පොඩි දේවල් ටිකක් එකතු කරලා හරිම මෙලෙක් රසවත් පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් පිළියෙල කරගත්තා. අද මේ තෝස් එක කන්න එළවලු මස් මාළු මොකුත්ම හදාගත්තේ නෑ. මේ වගේ හොඳින් නිදුණු ඇඹුම් කෙසෙල් ගෙඩියක් විතරයි තියෙන්නේ. මේක පිටි කපලා තෝස් එක මැදින් තියලා දෙකට නමාගෙන කාලා බලන්නකෝ මොන තරම් රසයිද කියලා. මගේ මේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා ඔබේ වටිනා අදහස් යෝජනා පහලින් සටහන් කරන්න. මාත් එක්ක රැඳී සිටියට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.